මේ ළමයි ඉන්නවා මේ ඉගෙන ගන්න අතර වාර හිටපුවන් ඇස් දෙක වහගෙන අපි අම්මට මුකුත් වෙන්න බෑ මුකුත් එහෙම කියන මේ වයසේ ළමයිට මහා අනියත බයක් තියෙනවා. හිත අනිද්ද අම්මා තාත්තා නැති වෙයිද දන්නේ නැහැ කියලා. එහෙම බයකින් ඒගොල්ලෝ ඉන්නේ. ළමයි ඉන්නවා මේ ඉගෙන ගන්න අතර වාර හිටපුවන් ඇස් දෙක වහගෙන අපි අම්මට මුකුත් වෙන්න බෑ මුකුත් එහෙම කියන ඒ තමයි මේ වයසේ ළමයිගේ ස්වභාවය. ඒක අම්මලා තාත්තලා දන්නේ නැහැ. එහෙම යක් ඒගොල්ලෝ අතර තියෙනවා. දෙවෙනි එක ඒගොල්ලෝ මේ දක්වා හොඳට ඉගෙන ගත්ත ළමයි. ඉතින් ඒගොල්ලෝ ඉතා හොඳින් ඉතුරු ටිකක් ඉගෙන ගන්න කියලා හැමෝම බලන් ඉන්නේ. සමහරට ඉගෙනගෙන යනකොට මේ වැඩේ මිස් වෙලා කරගන්න බැරි වෙයි. කරගන්න බැරුණාම තමන්ගෙන් මෙච්චර එකක් බලාපොරොත්තු වෙනවා මට මේක ඩිලිවර් කරගන්න බැහැ. එලේ ලොකු ස්ට්‍රෙස් එකක් ඇතුළේ දාන. ඒකක් අර බය. දෙවෙනි එක මේ බය. තුන්වෙනි එක එයා විසින් ඉතින් එයාගේ අඩුපාඩුත් එක්ක ළමට අඩුපාඩු තියෙනවනේ. ඉතින් තමන්ගේ අඩුපාඩුත් එක්ක එයා විසින් හදාගත්ත තව ප්‍රශ්නවත් තියෙන පුරු. මේ ඔක්කොමත් එක්ක එයා ඉන්න සෑහන් ස්ට්‍රෙස් එක. ඒක තමයි ඔය පොඩි රණ්ඩු වලදී එළියට දාන. කෑ ගහන, බඩු මුට්ටු කුලේ ගහන, ඌංගල් දුරවල් වහන. ඒවා වෙන්නේ ඒකත් එක්ක තමයි. ඒතර ළමයා එහෙම හැසිරෙනකොට අපිත් ළමයි වගේ හැසිරෙන්න ගියොත් එහෙම මේක විසඳ ගන්න වෙන්නේ. ඉතින් පොඩ්ඩක් දෙමාගේ පැත්තෙන් ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක අම්මා තමයි ඔය වැඩේ කරන්නේ. තාත්තා බනින්නේ නෑනේ. අම්මානේ එවනේ තාත්තා මුකුත්ම කියන්නේ නෑ. තාත්තා එන්නේ අර අම්මා එක වෙලාවක තාත්තට බනින්න පටන් ගන්න ඕනේ. ළමයාට බැලලා ඉතින් තාත්තට බනින්න. වා බලන්න නැත්තේ ඔය අන්න තාත්තා එනවා. තාත්තා දන්නේත් නෑ මොකද්ද උනේ ඩූං ගාලා එකක් ගහනවා. මොකක්ද උනේ කියලා දන්නේත් නෑ. ඕකන වෙන්නේ. ඉතින් ඕක මේ ඌට වඩා සුමටව විසඳ ගන්න පුළුවන් පොඩ්ඩක් අවදියෙන් හිටියානම් මං කියන්නේ ඒ වගේ සමහරක් දේවල් අපි දකිනවා මේ ડિප්‍රෙස් වෙච්ච ළමයි ડિප්‍රෙෂන් වලට බේත් ගන්න ළමයි එහෙම ඉන්නවා. ඒවා බොහොම සරලව විසඳ ගන්න තිබිච්ච ඒවා සමහරක් අපරාධ. ඒකෙන් ඒක පොඩ්ඩක් ඒ කාර්ය සම්බන්ධයෙන් සංවේදී වෙන්න. ඒක මේ අවශ්‍ය කියන්නේ මෙහෙමයි. දැන් ළමයා රණ්ඩු කරනවානේ. කෑ ගහලා ඔය කෑ ගහන එක අතර වාරේ එක තැනකදී ළමයාට තේරෙනවා මේ මම වැරදි. මගේ තමයි වැරද්ද කියලා එයාට තේරෙනවා. හැබැයි දැන් පරාජය බාර ගන්න බෑනේ. ආත්ම අභිමාන වෙනුවෙන් දිගටම සටන් කරනවා. ඒක තමයි තියෙන්නේ. ඕක ඉතින් මේ තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි.